කලින් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපිට බලන්න තියෙන්නේ Skillshop එකේ front end එකේ sign page එකයි sign up page එකයි කොහොමද හැදෙන්නේ කියලා. මේක අපි heading එක දාලා තියෙන Skillshop කියලා. ඊට පස්සේ customer account එක create කරන්න මේ විදිහට sign up page එක දීලා තියෙනවා. post name එක මුලින්ම enter කරන්න, ඊට පස්සේ last name එක, email එක, password එක, ආයෙ නැවත confirm කරන password එක. ඊට පස්සේ එයාලා skill එකක්ද sell කරන්නේ නැත්නම් skill එක buy කරනවද කියන එක සඳහන් කරලා තමන්ගේ account එක හදාගන්න පුළුවන් විදිහට interface එක හදලා තියෙනවා. email tag එකෙන් අපි ආරම්භ කරලා තියෙනවා. ඊට පස්සේ meta tag use කරලා තියෙනවා මේ විදිහට extensive විදිහට හදාගන්න. title එක දාලා තියෙනවා. ඒ වගේම අපි icon එක use කරගෙන තියෙනවා title එකට. ඊට පස්සේ අපි මෙතනින් මේ විදිහට style sheet එක link කරගෙන තියෙනවා. ඊට පස්සේ ඉතින් පල්ලෙහා අපි body එක තියෙනවා. body එකේ ඊට පස්සේ මුලින්ම අපි user ඇතුලේ Skillshop එකේ heading එකයි ඒ විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි sign in form එක දැක්ක යනවා. sign in form එක user ඇතුලේ හදාලා මේ div එක විතරක් අපි active අවස්ථාවේ දිනනකොට මේ විදිහට email එක input කරන්න, password එක input කරන්න, remove option මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මෙතන sign in button එක තියෙනවා. error message එකක් කියන්න ඒ div එක තියෙනවා. ඊට පස්සේ අපි මෙතන account එක නැත්තම් අපි form එක toggle කරලා sign in form එකට යන්න විදිහට හදලා දෙනවා. මේ විදිහට function එකක් දාලා click කරේදී අපි ඊට පස්සේ sign up form එකට යනවා. sign up form එක අපි heading දාලා දෙන්නේ. ඒ කියන්නේ sign in form එකේ active අවස්ථාවේ sign up form එක අපි heading දාලා දෙනවා. අපිට default active අවස්ථාවේ තියෙන sign in එක තමයි අපිට page එකට එන්න. sign up page මේ විදිහට අපි heading එක දාලා heading එක දාලා get account කියලා. ඊට පස්සේ අපි form එක හදාගෙන තියෙනවා. first name එක, last name එක, email address එක, password එක, confirm password එක, ඒ වගේම account එකේ ඔවුන්ගේ skill එක sell කරන්නද නැත්නම් ඕන skill එක buy කරන්නද කියන option එක roll කරන්න තියෙනවා. ඊට පස්සේ අපි මෙතන sign button එක දාලා තියෙනවා. මෙතන වැදගත්ම වෙන්නේ මෙතන අපි already account එකක් නැත්නම් sign in කියන මේ බටන් එක ක්ලික් කරාම අපිට මේ create account එක හදන්න යන්න පුළුවන්. ඒක අපි මේ JavaScript පාවිච්චි කරලා තමයි මේ විදිහට function එකක් හදලා toggle form දීලා function එක යනවා. ඊට පස්සේ මෙතන අපි මේ user අල්ලගෙන ඉන්නවා ID එකේ sign up එකේ ID එක sign up form කියන ID එක අපි අල්ලගෙන තියෙනවා. ඒ විදිහට ඊට පස්සේ ඒ විදිහට අපි මෙතන JavaScript කරා ඒකේ class එක hidden තියෙනවා නම් active වෙන්නයි, active වෙනවා hidden වෙන්නයි අපි මේ විදිහට JavaScript පාවිච්චි කරලා හදලා තියෙනවා. object එකේදී ඒ වගේම තමයි අපි sign in එකේ sign up button එක තිබුණාම
මෙතන අපි සයින් කියන එක අල්ලගෙන තියෙනවා සයින් ෆෝම් කියන එක. ඒ වගේම එතන ඉතින් මෙතන සයින් view එක ඉතින් වැඩිලා තියෙනවා නම් ඒක ඇක්ටිව් වෙනවා. ඇක්ටිව් වෙලා තියෙනවා නම් ඉතින් මෙන්න මේ toggle form කියන ෆන්ක්ෂන් එක දාලා අපි ඒ විදිහට දාන්න තියෙනවා. ඊට පස්සේ මෙතන ෆන්ක්ෂන් එකෙන් පෙන්නන්නේ පාස්වර්ඩ් එකක් අපි මේ විදිහට ටයිප් කරාම මේ විදිහට පාස්වර්ඩ් එකක් ටයිප් කරනවා. ඒ විදිහට ටයිප් කරාම මෙතන අපි හැදුවාම ටෙක්ස්ට් එකක් බවට පත් වෙනයි ආයි එතන ගියාම පාස්වර්ඩ් එක විදිහට පෙන්නන්න හදලා ඉන්න අපි එතන. ඊට පස්සේ අපි යනවා මේක අපි telegram කියන CSS framework එක ක්‍රමයි කරගෙන යන්නේ. මේ විදිහට තමයි අපේ sign in and sign off page එක හදාගන්න තියෙන්නේ.